විශේෂයෙන්ම මාලිමා ජනතා විමුක්ති පෙරමුණ ඒ දේශපාලන බලවේගය ඔබට මතකද ඔබගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 72 වෙනි පිටුවේ සඳහන් වෙනවා. Honorable Sajid Premadasa, you have 2 more minutes. ඔබලාගේ මාලිමාවේ ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 72 වෙනි පිටුවේ සඳහන් වෙනවා උපාධිධාරීන් වෙත 20000ක් ගුරු වෘත්තීන් සඳහා විද්‍යා තාක්ෂණ ගණිත STEM උපාධිධාරීන් 3000ක් STEM නොවන උපාධිධාරීන් 9000ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රේගු දෙපාර්තමේන්තුවට විදේශ සේවා ශේෂ්ත්‍රයට සංචාරක කර්මාන්තයට තවත් 3000 මුළුමනින්ම ගත් කල උපාධිධාරීන් 35000ක් බඳවා ගන්නවයි කියන එක ඔබතුමන්ලගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙනවා. හැබැයි අයවැය කතාවේ ඒක හරියාකාරව සඳහන් වෙලා නැහැ. උපාධිධාරීන් 35000ත් 40000ත් අතර ඉන්නවා. මම මතක් කරන්න කැමති පහුගිය දිනක අනුරාධපුර දිස්ත්‍රික්කෙත් මම හම්බුණා ඒ උපාධිධාරීන්. මම දැන් ගරු අග්‍රාමාත්‍යතුමියවත් හමුවන්නට ආවා ඔබතුමිය අනුරාධපුර සිටින විට ඒ රැකියාව විරහිත උපාධිධාරීන් 800ක් පමණ ඉන්නවා විභාගයේ සමත් වෙලා පත්වීම නැති ගුරු ශේෂ්ත්‍රයේ. මේ හැම පළාතකම මේ රැකියාව විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නය අපි වසන්ත සමරසිංහ මහත්මයා හොඳටම දන්නවා කොහොම හරි විශාල ප්‍රමාණයක් ඉන්නවා තවත් පත්වීම නොලබපු. ඒ නිසා උතුරුමැද පළාතේ පමණක් නෙවෙයි පළාත් හැම ඔක්කොම උපාධිධාරීන් 35000ක් ඉන්නවා. දැන් මම දක්ක එනකොට පොල්දුව හන්දියෙත් ඉන්නවා. ඒ කියන්නේ විශේෂයෙන්ම ඔබතුමන්ලාගේ රජය තුලින් ඒ යුතුයකම් ඉෂ්ට කරනවා නම් ඒ වගකීම් ක්‍රියාත්මක කරනවා නම් පොල්දුව හන්දියට එන්න ඕනේ නැහනේ උපාධිධාරීන් රැකියාව විරහිත උපාධිධාරීන් රස්සා ඉල්ලගෙන. දැන් අඩුම ගානේ ජනාධිපතිතුමාගේ කතාව විශ්වාස කරලා හරි ආයවැය කතාවේ පැහැදිලිව සඳහන් වුණා නම් 35000කට උපාධිධාරීන්ට අර පොරොන්දු පත්‍රිකාවේ තිබුණු ආකාරයට පොහොසත් රටක් ප්‍රතිපත්ති මාලාව තුල ඒ සිදුවෙන යෝජනාව අයවැය වැඩපිළිවෙල තුලින් ක්‍රියාත්මක වෙනවා කියලා කවුරුත් එන්නේ නැහැ පොල්දුව හන්දියට. කවුරුත් එන්නේ නැහැ උද්ඝෝෂණ පවත්වන්න. මොකද ඒ විශ්වාසය තුල. නමුත් ඒ විශ්වාසය කඩ වෙලා තිබෙනවා. ඒ නිසා මම ගරුවා ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා අද ඔබතුමාගේ කතාවේ ඔය මහපාරට බැහැලා සිටින උපාධිධාරීන් වෙනුවෙන් ඒ 35000 40000 වෙනුවෙන් බොහොම පැහැදිලි ප්‍රකාශයට පත් කරන්න. මොකද ඔබතුමාලා අපි දන්නවා විපක්ෂයේ ඉන්නකොට අපිත් විපක්ෂයේ ඉන්නකොට අපි උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නය වෙනුවෙන් අපිත් මහපාරට බැස්සා ඔබතුමන්ලත් මහපාරට බැස්සා. නමුත් එදා මහපාරට බැස්සා සේම අද රාජ්‍ය බලය කියන හස්තය ඔබ සතුව තිබෙන මොහොතක කරුණා කරලා මේ ප්‍රශ්නයට තිරසර විසඳුම් ලබා දෙන්නට කටයුතු කරන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා.